නුබේ එක හීනක හැංගිලා ඉන්නේ සිඟිතේ කිරිල්ලක් පාඩුවේ. හෙලෝ කොහොමද? ඉතින් මම සාරා. ඔයාලා මාව නම් තවම දන්නේ නැතුව ඇති. ඒ වුණාට මොකද? යමුකෝ මාත් එක්ක මම මේ යන්නේ කොහෙද කියලා බලන්න. ගුලිවී නුරාපෙන් සීතලේ මීදී ආසේ. මේ වීඩියෝ එක වලට මං අරගෙන එන්නේ පළවෙනි vlog එකකින් පස්සේ ගොඩ දවසකට පස්සේ. එකමත් රටක ආයේ අමාපිම් හසක මේ ඉන්නේ අද මගේ ගමන් සකයා. නම් බෙදින්නම් ආදරේ. ඔයාලා මාව දන්නේ නැති වුණාට මෙයාව නම් දන්නවා ඇති. බලන්නකෝ මේ කවුද කියලා. සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිඹි. ඉතින් ඔයාලා දැන් නම් දන්නවා මං මේ ඇවිත් ඉන්නේ කොහෙටද කියලා. ඔව් ඔයාලා හිතුවා හරි මේ තමයි තිස්ස පන්සල්. මාපිම් හසකෙන් යායේ පිපින්නම් බෙදින්නම් අද මම ඔයාලා එක කතා කරන්න හිතුවේ ජීවිතය ගැන. ඉතින් අපි කොච්චර කොහොම බලාපොරොත්තු ප්‍රතිබඳගත්තත් හිත කියන දවස ගැන අපිට දකින්න වෙයිද නැද්ද කියලා අපි හරියටම දන්නේ නැහැනේ. ඒ වුණත් ඉතින් එහෙම කියලා අපේ හැම හීන බලාපොරොත්තුම අපිට අත්හරින්නත් බෑනේ. ඉතින් මම හිතපු එක දෙයක් තමයි අද දවසේ මට මාව සතුටින් තියන ගමන් මගේ හීන බලාපොරොත්තු වලට යන්න පුළුවන් නම් ඒක මගේ හිතට වගේම මගේ බලාපොරොත්තු වලට හයියක් වෙයි. එන්නකෝ අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳක් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ. තුරුල් වෙලා ලවන්තෙමු. ඉතින් ජීවිතේ සමහර දවස් අපිට එනවා ඒ දවස් ගෙවා ගන්න කොහොමද කියලාවත් හිතා ගන්නවත් බැරි. ඒ කොහොම වුණත් ඔය කියන අමාරු දවස් වලට වගේම සතුටු හිතෙන මහා හරි අපූර්ව දවස් වලට තියෙන කියන පැය 24ක් විතරයි. ඉතින් මං ඇත්තටම ජීවිතේ හිතපු දෙයක් තමයි ඔය අමාරු දවස ගෙවා ගන්න කොහොමද කියලා කල්පනා කරලා මුළු ඔළුවම ගිනි ගෙඩියක් කරගන්නවට වඩා වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා ඒ දවසෙත් මම කරන්න ඕනේ දේවල් මොනවද කියලා ඉස්සරහට හිතන එක හොඳයි කියලා මම හිතුවා. අනේ මන්දා ජීවිතේ කොහොම ගෙවිද කියන මට අදටත් හිතා ගන්න බෑ. මොකද කියන්නේ යමුද වීඩියෝ එක පැත්තට. අසරලි කෝල මොහ මතින් පිපුණා කිංකිණි නාදදී නිල්වන්නත් විලේ කැල්ම කියාතරේ ඉතින් මේ තැන නම් ගොඩක් වෙලා මට රැඳෙන්න ඕනි වුණත් ඒකට මට අවස්ථාවක් ලැබුණේ මේ වෙද්දී අපි චෛත්‍ය පදකුණු කරලා චෛත්‍යට මල් පූජා කරලා තිබ්බට ගෙනාව ගිලම්පස දැහැත්විඩ ඔය කියන දේවල් පූජා කරලා තිබ්බේ නැහැ. ඒ වගේම බුදුන් වහන්සේ තිබ්බේ නිසා අපි තීරණය කරේ බෝධි මළුවට ගිහින් ඒ ටික කරනවා කියලා. එන්නකෝ යන්න. ආදරේ වයන්නම් හද වීනාවේ සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවෝ ආදරේ කිලන් වෙලා සදක් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ. තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සදක් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ. තුරුල් වෙලා ලවන්තෙමු මගේ වයන්නම් හද වීනාවේ සුපිම්බරගේ සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවෝ ආදරේ කිලන් වෙලා සදක් මෙදා හොයන්න බලන්න
පපුවේ දුක්හිරව මන්දනී මේ වෙද්දී ගිලම්පස දැහැපිඩ මල් පූජ කරලා පහන් හඳුන් කෝරු පත්තු කරලා ඉවර වෙලා බුදුන් වඳින්න තමයි ලෑස්ති වෙන්නේ. ජීවිතයේ වෙන හැම සිදුවීමකටම පස්සේ ඒක කොච්චර විඩාබර වුණොත් මම අවසානයේදී හිතුවේ ඒ වෙන හැම දෙයකටම ඔහෙ ගලාගෙන යන ඉඩරලා ඊට පස්සේ මම කරන්න මොනවද කියලා කල්පනා කරනවා. වෙන්න තියෙන හැමදේම හොඳම විදිහට වෙයි කියලා කාලයට ඉඩ දෙන්න තීරණය කරපු එක. මම දන්නේ නැහැ මේ ජීවිතේ මට මොනතරම් ප්‍රශ්න එයිද මොන විදිහට මට ඒවට මුහුණ දෙන්න වෙයිද කියලා. ඇත්තටම කිව්වොත් ඒව හිතද්දි මට මහා කලකිරීමක් තියෙනවා. ඒ වුණත් නිදහසේ බලාගෙන ඉන්නවා. මේකනේ ජීවිතේ. හසරැලි කෝල මුව මතින් පිපුනා කිංකිණි නාදදී නිල්වන්නෙත් විලේ ඉතින් මමයි මල්ලේ තීරණය කරේ පයින්ම ගෙදර යනවා කියලා. ඉතින් ඒ අතරේ පොඩි බඩගින්නකුත් ආවා. හොඳටම වැස්ස කන්න දෙයක්ත් අරගෙන ඉතින් ඒවත් කන ගමන් අපි දෙන්න මේ පයින් යන්න තමයි ලෑස්ති වුනේ. එහෙම පයින් යන ලෑස්ති වුණාට අවසානයේට අපි දෙන්නට කුඩේ දාගෙන පයින් එන්න බැරි ගානටම වැස්ස සැර වුණා. ඉතින් ක්‍රීල් එකකින් තමයි ඊළඟට අපිට එන්න සිද්ධ වුණේ. ඉතින් කොහොම හරි අද vlog එක ඉවර වෙන්න තමයි මේ හදන්නේ. අලුත් වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්. කලින් වීඩියෝ එක වගේ නොකර. ඉතින් එතකල් පරිස්සමින් ඉන්න හැමෝටම සුබ දවසක්.